ළමයි ඕගොල්ලන්ට අපේ මේ කෝස් එකෙන් පස්සේ ආෆ්ටර් සර්විස් එකක් විදිහට හම්බ වෙන ගෲප් එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලට සපෝට් එකක් ගන්න තියෙන ගෲප් එක. ඔය ගෲප් එකේ හැමදාම ඩේලි ප්‍රොෆිට් කාඩ්ස් වැටෙනවා. එතකොට P&L රිපෝට්ස් වැටෙනවා. ඔයාට ඔය ගෲප් එකට ජොයින් වුණාට පස්සේ මේ කෝස් එකෙන් පස්සේ ඔයා ඕව දකිනවා. දැන් ඔයා ට්‍රේඩින් වලට බිගිනර් කෙනෙක් විදිහට ඔයා ඇවිල්ලා ඕව දකිද්දි ඔයාට මොකද්ද හිතෙන්නේ? ඔයාත් හිතනවා අඩේ මමත් දැන් මෙතනට ආපු එකේ මමත් ටක් ගාලා ට්‍රේඩ් කරලා හොඳට හම්බ කරන්න ඕනේ. නැත්නම් හොඳට earn කරන්න ඕනේ. ලක්ෂ ගණන් මං හොයන්න ඕනේ. මොකද ඔය ගෲප් එකේ කෙනෙක් ඉන්න පුළුවන් දවසට ලක්ෂ 5ක් හොයලා. කෙනෙක් ඉන්න පුළුවන් දවසට ලක්ෂ 10ක් හොයලා. මොකද අනිවාර්යෙන්ම ඔයගේ ප්‍රොෆිට් කාඩ් වැටෙනවා. ප්‍රූෆ් තියෙනවා ඔකේ. ඕන තරම් P&L තියෙනවා. හැබැයි ඔයා ඔය වගේ දෙයක් දකිද්දී ඔයාගේ මයින්ඩ් සෙට් එක කියන්නේ මොකද්ද? ඔයා ළඟ තියෙන ඩොලර්ස් ටිකක් දාලා ඔයා ට්‍රේඩ් එකක් දාන්න. ඔයා ට්‍රේඩ් එකක් දාන්න කියලා තමයි ඔයාගේ මයින්ඩ් සෙට් එක කියන්නේ. හැබැයි ඔයා ඒ දකින්නේ ඒ කෙනාගේ ප්‍රොෆිට් කාඩ් එක. එහෙම නැත්නම් P&L එක විතරයි. මෙතනදී ඔයා පොඩ්ඩක් හිතන්න ඕනි එයා එක ට්‍රේඩ් එකකින් ඒ වගේ ගාණක් හොයන්න නම් කොච්චර මේ මාකට් එකේ එක්ස්පීරියන්ස් එකක් ගත්තද කියලා. ඒ කියන්නේ ලොකු එක්ස්පීරියන්ස් එකක් නැතුව මේ මාකට් එකේ ලොකුවට earn කරන්න බෑ. ඔයා බිගිනර් කෙනෙක් විදිහට ඔයා මුලින්ම කරන්න ඕනේ ඒ දේවල් දැක්කට කමක් නැහැ. ඔයා මුලින්ම කරන්න ඕනේ මේ දේවල් හරියට ප්‍රැක්ටිස් කරන එක. මොකද එකපාරින් ඔයා කෝස් එක උරුණා කියලා ට්‍රේඩ් කරන්න පටන් ගන්න ලක්ෂ ගණන් හොයන්න එපා. මොකද කෙනාගෙන් කෙනාට මේක ඔලුවට යන විදිය වෙනස්. කෙනෙක්ට කෝස් එක එන්ඩ් එක වෙද්දී පර්ෆෙක්ට්ලි ඔලුවට යන්න පුළුවන්. තව කෙනෙක්ට කෝස් එක එන්ඩ් එක ගිහලා මාස කිහිපයක් ගියාට පස්සේ ඔලුවට යන්න පුළුවන්. ඒ හින්දා ඔයා කරන්න ඕනි දිගටම ප්‍රැක්ටිස් වෙන එක. ප්‍රැක්ටිස් කරොත් තමයි ඔයාට මේ මාකට් එකේ ලොකු ගේන් එකක් සහ ලොකු එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් වෙන්නේ.